මම කියන අපේ තරුණ දුවලට පුතාලට විශේෂයෙන්ම මේ අර හිතන්න ඕන එකක් තමයි හිත කියලා කියන්නේ. අර දන්නවනේ පින්නදුනේ සංඝරක්කිත හාමුදුරුවන්ට හම්බෙනවා ධම්මපදයේදී දුරංග මංගේක චරණ අසරීරං ගුහාසය උන්වහන්සේට හම්බෙනවා සිවුරක්. මේ සිවුර අරගෙන ගිහිල්ලා ලොකු හාමුදුරුවන්ට දෙන්න හදනවා. උන්වහන්සේ ධ්‍යාන ලැබලා හිටියේ. ලොකු හාමුදුරුවෝ කියනවා මට ඔය සිවුර එපා. එපා කියපු ගමට දුක හිතෙනවා. දැන් හරි ෂොක් එකකින් ඉන්නේ. මං කියන්නේ පින්නතුනේ මේ සිතුවිලි වල හැටි මනෝ ලෝකවලට යනවා. ලොකු හාමුදුරුවෝ කතා කරලා කියනවා සිවුර එපා කිව්වට මේ පොඩි නම ඇවිල්ලා මට පවන් ටිකක් ගහන්න කියලා වටාපත දෙනවා. පවන් ගහ ඉන්නකොට කල්පනා වෙනවා මේ මට පවන් ගහන්න කියලා කිව්වට සිවුර එපා කිව්වනේ ඒක ලොකු ගමනේ කියලා දැන් හිතෙන් බයිනවා. බැන ඉන්නකොට හිතෙනවා සිවුර වැරලා යන්න ඕන කියලා. අයියේ ලොකු හාමුදුරුවෝ සිවුර එපා කිව්වනේ. සිවුර වැරලා යන්න ඕන කියලා. දැන් මොන සිවුර වැරලා යනවා. හිතෙන් මේ පවන් ගහනවා. සිවුර වැරලා ගිහිල්ලා එළුව බලනවා හරක් බලනවා කසාදත් බඳිනවා. හිතෙන් දරුවෙකුත් හම්බෙනවා. බිරිඳත් ඉන්නවා. එකපාරම මතක් වෙනවා බිරිඳට කියනවා මේ යම් ළමයාත් අරගෙන හාමුදුරුවෝ බල්ලා යන්න කියලා කරත්ත යනවා. ගිහිල්ලා දැන් කරත්තෙන් බහිනවා. පන්සල ඉස්සරහින්. බහිනකොටම බිරිඳ අතින් දරුවා ඇතෑරෙනවා. දැන් මේ හිතනවා. කහාද බැඳලා බිරිඳත් එක්ක දරුවා අරගෙන යනවා. එතකොට බිරිඳ අතින් දරුවා වැටෙනවා. වැටුනොත් මොකද කරන්නේ? හිතන්නේදනේ වැටුනොත් දෙන්නම් ගෑනිට කියලා මේ අර හරකට ගහන කෝටුවෙන් දෙනවා පාන. ඒ කියලා වටාත්ත දිගහැරලා කාටද ගහන්නේ? ලොකු හාමුදුරුවන්ට ගහන ටං ගාලා පාරක් ගහනවා. මේ බලන්නෝ අර මුලා වුණාම කරන්නේ මොකක්ද කියලා ගානක් නැහැ. අපිට එන්නද ජීවිතය වගේ වෙලාව සංක්‍රාන්තිතාරෝ පුදුම විදියට පසුතැවෙනවා. ඇයි අපි මුලා වෙනවා පින්නතුනේ සිතුවිලි වල. ඔය සමහරු කියනවා නේද කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ කියලා. හේතුව අපි සිතුවිලි වල මුලා වෙලා. ඒ මුලා වුණාම තමයි හරි මොකක්ද වැරදි මොකක්ද කියලා සමහරක් වෙලාවට සමහරක් දේවල් පින්නතුනේ ගිනි කන වැටුණා වගේ. බේන්නේ තේරෙන්නේ නැහැ. ඒ නිසා හිතේ මොකේද ගිනි කන වැටලා තියෙන්නේ කියලා දැන් බලන්න ඕනේ. දන්නවනේ මේ ගිනි කන වැටෙනවා කියන්නේ. මොකක් හරි එකක් පේනවා අනික කෙව්ව පේන්නේ නැහැ. වරදිනකම්ම ඉන්න ඕනේ නැහැ. හිතිච්ච දේ කයෙන් වචනයෙන් ක්‍රියාත්මක වෙනකම්ම ඉන්න ඕනේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ සංඝරක්කිත හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ට වටාපතෙන් ගහන්න කලින් මතක් වුණා නම් මම මේ පවන් ගහ ඉන්නේ හරකට ගහන කෝටුව නෙමෙයි මේක වටාත්ත කියලා. අර විදිහේ වැරදි වැඩක් වෙන්නේ නැහැ. මෙමුළු මිනිසත් භවයේම පින්නතුනේ එහෙමයි. හරි වැරදි තේරුම් ගන්න බැරුව මුලා වුණාම පොඩි ගැටලුවක් වෙනවා. කල්ප ගානකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය පින්නතුනේ ඔය හරි දුර්ලභයිනේ මේ බුද්ධ කියන වචනේ දැන් ඕක හිතන්න බැරිද? මිනිසත් භවයේ දුර්ලභයි බුද්ධ කියන වචනය දුර්ලභයි ඔය ශන සම්පත්තිය දුර්ලභයි. විශේෂයෙන්ම මේ බුද්ධෝත්පාද කාලයක
බුදුරජාණන් වහන්සේ පහළ වුණු යුගයේ උත්පත්ති ලැබෙන කොයිසේරට වඩා දුර අය කවදා හරි මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි හපංකම. වෙනදනේ මේ සුදුසු ප්‍රදේශයේ තියෙනවා සුදුසු පරිසරයේ තියෙනවා. මිත්‍යාව ඇතෑරලා නිවන් දකින්න පුළුවන් මාර්ගයට එළඹෙන්න පරිසරයේ තියෙනවා. මේ පරිසරය තමයි දුර්ලභ.